හරි එහෙනම් අපි භාග නැත්නම් fractions video series එකේ තුන්වෙනි වීඩියෝ එකට දැන් අවිල්ලා ඉන්නවා. දැන් ඔයාලට ලොකු දැනුමක් ඔයා එකතු කරගෙන තියෙනවා මේ වීඩියෝ සීරීස් එක හරහා නේද? අන්තිමට දැන් භාග එකතු කිරීම සහ අඩු කිරීම කියන විෂය සම්පූර්ණයෙන් අපි ඉවර කරා. right? ඒ කොටස් ටික ආවරණය කරගන්න බැරි වෙච්ච කට්ටිය ඒ වීඩියෝස් දෙක අනිවාර්යෙන් බලන්න. ඒ වර්ක්ෂීට්ස් ටික අනිවාර්යෙන් කරලා ගොඩ දාගන්න. right. එහෙනම් අද අපි කතා කරන්න යනවා පුතා භාග ගුණ කිරීම. ඒ වගේම බෙදීම. හරි? ඊට කලින් මම මෙහෙමයි මම ආයෙත් මම මේක මතක් කරනවා. අපේ ටාගට් එක අවසාන ඉලක්කය සාමාන්‍ය පෙළ විභාග ගැටලු වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙන එක. ඉතින් අන්න ඒකට අදාළ විදිහට තමයි මම මේ පෙළ ගස්සගෙන යන්නේ. හරිද? right. කොහොම සිලබස් එක වෙනස් වුණත් කොහොම සිලබස් එක වෙනස් වුණත් මම ඒකයි වසර මෙන්ෂන් කරලා නැත්තේ මෙතන 6 වසර 7 වසර කියලා මෙන්ෂන් කරන්නේ නැත්තේ ඒකයි. ඒතර භාග ටික අපිට මුලින් ඉඳන් කරගෙන යන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ වීඩියෝ සීරීස් එක පෙළ ගස්සලා තියෙන්නේ. right. ඒ නිසා මෙන්න මේ concept එක පොඩ්ඩක් අපි බලාගමු. පළවෙනි එක තමයි පුතා මම පළවෙනි වීඩියෝ එකේදී මම ඔයාලට මතක් කරා මොකද්ද කොටස් ගණන. ඒ කියන්නේ උදාහරණයට කොටස් 10ක් තියෙනවා නම් ඒ කොටස් 10න් අපි 10ම ගත්තොත් හරි ඒ කොටස් 10න් 10ම ගත්තොත් අපි එයාට කියන සම්පූර්ණ එකක් කියලා. මේක මම ඔයාලට මතක් කරා. ඒ කියන්නේ දැන් අනිත් පැත්තට අපි හිතුවොත් යම්කිසි භාගයක හරය සහ ලවය සමානයි නම් 10ක් තියෙනවා 10ම ගත්තා. එහෙනම් ඒක සම්පූර්ණ එකක් වෙනවා. පැහැදිලිද? right? තව උදාහරණයක් ගත්තොත් එහෙම මම ගන්න 3. කොටස් 3ක් තියෙනවා. ඒ 3න් 3ම ගත්තාම sorry. ඒ කොටස් 3න් 3ම ගත්තොත් අපි එයාටත් කියනවා එකක් කියලා. පැහැදිලිද? තේරෙනවද හදන්දරේ? දැන් මෙහෙම කියනවානේ. දැන් ඕකෙම අනිත් පැත්ත පොඩ්ඩක් හිතන්න. ඕකෙම අනිත් පැත්ත පොඩ්ඩක් හිතන්න මෙන්න මෙහෙම. මොකක්ද ඒ අනිත් පැත්ත? යම් කිසි තැනක ඔයා එක කියන සංඛ්‍යාව දැක්කොත් මොකද්ද? එක කියන සංඛ්‍යාව දැක්කොත්. හරි? මේ එක වෙනුවට ඔයාට ලියන්න පුළුවන් පුතේ අවශ්‍යතාවයට අනුව. එහෙම අවශ්‍යතාවයෙන් එනවා ඉස්සරහට. එක කියන සංඛ්‍යාව දැක්කොත් භාග ගැටලුවලදී අවශ්‍යතාවයට අනුව හරි ඔයාට හරයයි ලවයයි සමාන කරලා ලියා ගන්න පුළුවන් නේ 5න් 5 හරි යම් කිසි තැනක තියෙනවා එතන හරය අපිට 5 කරගන්න ඕනේ ඒ නිසා එක කියන සංඛ්‍යාව මම ලියනවා 5න් 5 කියලා පැහැදිලිද තවත් තැනකට අපි තුමු එක කියලා තියෙනවා හරි අපිට ඕන හරය මම කියන්නම් අපි 15 කරගන්න ඕනේ කියලා උදාහරණයකට ගමු හරි එහෙම කරගන්න ඕනේ වුණාම හරය 15 එහෙනම් අනිවාර්යෙන්ම ලවය right ලවයත් 15 වෙනවා right both numerators and denominators are same පැහැදිලි right ඒ දෙක සමානයි එහෙනම් සමානව දැක්කොත් එහෙම එක දාන්නත් පුළුවන් එක තියෙන තැන්වලදී අපිට හරය සහ ලවය සමාන කරලා ලියන්නත් පුළුවන් ඒක හොඳට තේරුම් ගන්න right මේක ඔයා කොටුවක් ගහගෙන ලස්සනට මේකත් දාගන්න හරි දෙපැත්තටම පුළුවන් පැහැදිලිද right හරි ඊළඟ එක තමයි ළමයි ඊළඟ එක මෙන්න මෙහෙම තවත් තැනකදී ඔයා දකින මෙන්න මෙහෙම මොකක්ද සංඛ්‍යාවක් 3 පැහැදිලිද 3 කියන සංඛ්‍යාව තියෙනවා ඇත්ත හරි මෙන්න මේ සංඛ්‍යාව මට මෙහෙම ලියන්න බැරිද ළමයි මට ලියන්න බැරිද මෙන්න මෙහෙම 3 බෙදීම 1 කියලා ලියන්න බැරිද මම මෙහෙම කියලා දෙන්න හේතුවක් තියෙනවා ඉස්සරහට අනේ ඒකයි එතකොට 3 කියන සංඛ්‍යාව මට ලියන්න පුළුවන් 3 යට 1. නමුත් මෙහෙම අපි ලියන්නේ නැහැ. නේද? සාමාන්‍යයෙන් අපි ගණිතයේදී අර සමහර තැන්වලදී අපි 1 ලියන්නේ නැහැ ළමයි. දැන් උදාහරණයට 2x නම් අපි 2x ලියනවානේ. ඒ කියන්නේ 2 ලියනවා. නමුත් 1x උනාම අපි මෙහෙම ලියන්නේ නැහනේ. නේද? අපි මේ වෙනුවට ලියනවා ඒක වැරදි කියනවා නෙමෙයි. අපි ඒකට ලියනවා x. නේද? අපි එහෙම ලියන්නේ නැහැ බොහෝ දුරට. බොහෝ දුරට නෙවෙයි ලියන්නෙම නැති තරම්. සාමාන්‍ය දර්ශකවලදී ගත්තොත් 3 දෙවෙනි බලය නම් ඒක ලියනවා 3 වර්ගය කියලා. 3 දෙවෙනි බලය කියලා ලියනවා. නමුත් 3 පළවෙනි බලය නම් අපි ඒක ලියන්නේ නෑ නේද? සාමාන්‍ය 3 පළවෙනි බලය කියලා කියන්නේ 3මයි. අපි එහෙම ලියන්නේ නෑනේ.
හරි රයිට් අපි ඒක දර්ශක වීඩියෝ සීරීස් එකේ දර්ශක හා ලබ් ගණක වීඩියෝ සීරීස් එකේදී ඒක බලමු අපි. එතකොට මෙතනත් ළමයි මට අවශ්‍යතාවයක් ඕන වුණොත් මෙන්න මේ පූර්ණ සංඛ්‍යාව භාගයක් විදිහට දකින්න හරි මෙතන හැංගිලා තියෙනවා කවුද පුතේ? එක හැංගිලා තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. හරි එක අපි ලියන්නේ නැහැ. නමුත් එක හැංගිලා තියෙනවා කියන එක මතක තියාගන්න ඉස්සරහට ඕනි වෙයි. හරි එහෙනම් ඕනෑම පූර්ණ සංඛ්‍යාවක් හරි සාමාන්‍ය අපි ගමු 11 කියලා. 11 කියන සංඛ්‍යාව ගත්තත් එයත් පුතේ මෙන්න මෙහෙම මෙහෙම තමයි ඉන්නේ යා. නේද? මෙහෙම ලිව්වට වැරද්දක් නැහැ කියන එකත් මතක තියාගන්න. මේකත් ලස්සනට කොටුවක් ගහලා තියාගන්න. රයිට්? ඇති. 3 කියන සංඛ්‍යාව මෙහෙම ලියා ගන්න පුළුවන් කියන එක. මොකද ඉස්සරහට ඕනි වෙන නිසා. හරිනේ? රයිට්. හරි. එහෙනම් පුතේ අපි දැන් යමු කෙලින්ම භාග ගුණ කරන්නේ කොහොමද කියන එක. රයිට්. හරි. භාග ගුණ කිරීම. fraction multiplication. හරි කොහොමද මේක වෙන්නේ කියන එක. right හොඳට අහගන්න සරල දෙයක් තියෙන්නේ. ඔයාත් මේ වෙනකන් ඉගෙන ගත්ත දේත් එක්ක පොඩි එකතු කිරීමක් තියෙන. පොඩි විෂය කොටසක් එකතු වෙනවා මෙතනදී. right. මෙතන සරලම කතන්දරය මෙන්න මේ concept එක ඔලුවට දාගන්න. මොකද්ද concept එක? භාග ගුණ කිරීමේදී. හරි මෙහෙම තියාගන්නකෝ. මම ඔයාට ලේසි වෙන විදිහට නම ගන්න. පැහැදිලි? ඒතකොට ඔයා මෙහෙම මතක තියාගන්න. කොහොමද? භාග ගුණ කරනකොට හරයත් එක්ක ගුණ වෙනවා. ඒ වගේම ලවයත් එක්ක ගුණ වෙනවා. right? එතකොට කොහොමද? Numerator with the numerator and denominator with the denominator. right? D to D and N to N. පැහැදිලිද මම කියන්නේ ඒ දෙන්න විතරයි ගුණ වෙන්නේ. හරි? අන්න ඒ concept එක ඔළුවේ තියාගන්න. පැහැදිලිද? right. උන්න උදාහරණයක් මම පෙන්නන්නම්. මේ බලන්නකෝ. 3න් 1 ගුණ කිරීම 2න් 1. 1/3 multiply by 1/2 1/2. පැහැදිලිද මේ කොහොමද කරන්නේ? මම කිව්වා හරයත් එක ගුණ වෙනවා ලවයත් එක ගුණ වෙනවා. ගුණ කරලා බලමු පුතා. කොහොමද එන්නේ? හරයත් එක ගුණ 3 වරක් 2 6යි. 1 වරක් 1 1යි. සරලයි නේද? සරලයි මෙතන ලොකු දෙයක් නැහැ. හරි? ඊළඟට තව උදාහරණයක් මම ගන්නම්. 5න් 4 ගුණ කිරීම 3න් 2. right? මේක කොහොමද ගුණ කරන්නේ? මේක ගුණ කරත් අපිට උත්තරයක් එනවා මෙන්න මෙහෙම නේද? කොහොමද? 5 වරක් 3 5 වරක් 3 15යි. 4 වරක් 2 8යි. පැහැදිලිද කතන්දරේ? right. එහෙනම් ඔන්න ඔහොමයි හැදෙන්නේ. හරයත් එක්ක ගුණ වෙනවා. ලවයත් එක්ක ගුණ වෙනවා. දැන් මම මෙහෙම දුන්නොත් එහෙම. මේ බලන්න. right? 3 ගුණ කිරීම 5න් 1. 3 ගුණ කිරීම 5න් 1. දැන් 3 කාත් එක්කද ගුණ කරන්නේ? 3 ගුණ කරන්නේ 5ත් එක්කද නැත්නම් 3 ගුණ කරන්නේ 1ත් එක්කද? right? මෙතනදී තමයි අර මම කලින් කියපු කොටස ඕන වෙන්නේ. මොකද්ද පුතා? 3 කියන පූර්ණ සංඛ්‍යාවටත් කවුද ඉන්නේ? එයා භාගයක් විදිහට අපි සලකවුවොත් හැංගිලා ඉන්නවා කවුද පුතේ මෙතන? ඒක අපි ලියන්නේ නැහැ. හැංගිලා ඉන්න කවුද? 1. පැහැදිලිද කතන්දරේ? එහෙම වුණාම අපි මේක ලියන්නේ නැහැ. එතකොට 1 වරක් 5 කීයද? 5මයි. 3 වරක් 1 3 විදිහට ලැබෙනවා. කතන්දරේ තේරුණාද? පූර්ණ සංඛ්‍යාව තිබ්බොත් පුතේ ඒ පූර්ණ සංඛ්‍යාව කෙලින්ම ගුණ කරන කාත් එක්කද? ලවයත් එක්ක. ඒතකොට ලේසි. එහෙම කටපාඩම් කරගන්න ඕනේ. එහෙම හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා කියන එකත් මතක තියාගන්න. එතකොට පැටලෙන එකක් නැති වෙයි. හරි? එහෙනම් පූර්ණ සංඛ්‍යාවත් එක්ක දැන් ඔයාලට පූර්ණ සංඛ්‍යාවකුයි භාගයක ගුණ කිරීමකට හම්බ වුණොත් ඒකත් ඔයාලට කරන්න පුළුවන්. හරිද? right. ඒත් එක්කම පුතේ මෙන්න මෙහෙම එකක් දුන්නත් මම. මේ බලන්න. හරිද? දැන් මෙන්න මෙහෙම එකක් දෙනවා මම. 3යි 2න් 1 ගුණ කිරීම 2යි 3න් 1. මේ මොන භාගද? sorry මේ මොන සංඛ්‍යාවද? මේවා මිශ්‍ර සංඛ්‍යා. නේ මිශ්‍ර සංඛ්‍යාවද? මිශ්‍ර සංඛ්‍යාව ගුණ කරන්නේ නැද්දි කොහොමද දැන් ගුණ කරන්නේ? මම අර කලින් කිව්වා වගේ හරයත් එක්ක ලවයත් එක්ක හරි. එහෙනම් මේ පූර්ණ සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවත් එක්ක ගුණ කරනවද? එහෙමද? එහෙම නෙමෙයි. එහෙනම් කොහොමද මේක හදන්නේ? මේක හදද්දී අපි මොකද්ද කරන්න ඕන? මොකද්ද කරන්නේ? අපි මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් විදියට හරව ගන්නවා. right? එහෙනම් 3 වරක් 2 6යි. 6යි 1යි. එකතු කරනවා නේ. 6යි 1යි 7යි. හරි? ඊළඟට මෙයාගෙත් 3 වරක් 2 6යි. 6යි 1යි 7යි.
පැහැදිලි නේද? දැන් අපිට සුපුරුදු විදිහට මොකද කරන්න පුළුවන් ඉන්නේ? හරය හරයත් එක්ක ගුණ කරන්න පුළුවන්. ලවය ලවයත් එක්ක ගුණ කරන්න පුළුවන්. පැහැදිලිනේ? රයිට්. අපි ගුණ කරමු. 2 වරක් 3 6යි. 7 වරක් 7 49යි. හරි මේ 49 කියන්නේ පුතේ මොකද්ද? මේ 49 කියලා කියන්නේ sorry 49 යට 6. නැත්නම් 6න් 49 කියලා කියන්නේ විෂම භාගයක්. improper fraction එකක්. එහෙනම් මොකද කරන්න ඕන? we need to convert this into mixed number. පැහැදිලි නේද? හරි. ඒ නිසා mixed number එකක් බවට මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරගන්න ඕන. ඔයාලා ඒක දන්නවා. එතකොට 49 ට 6 ඒවා තියෙනවා පුතේ 8ක්. නේ? 6 වරක් 8 48 නිසා. එහෙනම් 48ක් නම් තව ඉතුරු කීයක් තියෙනවද? ඉතුරු 1යි. එහෙනම් හරය වෙනස් වෙන්නේ නැහැ. 6 වරක් 8 48යි 48 එකයි 9ක් වෙනවා. එහෙනම් ඔන්න පුතේ අපි අවසාන පිළිතුරක් ගත්තා. පැහැදිලි නේද? පැහැදිලි. හරි. රයිට්. මේ ටික ටක් ගාලා දාගන්න බලන්න. මේ බලන්න. මම තව උදාහරණයක් ගන්නවා. තවත් concept එකකට අපි යමු. හරි. මේ බලන්න. මම ගන්නවා පුතේ 3 වරක් 2. ගුණ කරනවා එයාව 4න් අපි කම 4න් 1 ගන්නකො සරල සුළු කිරීමක් කරන්න. හරි. අර විදිහමයි නේද? අර විදිහමයි. මොකද්ද කරන්න ඕන? අපි හරය හරයත් එක්ක ගුණ කරනවා. 3 වරක් 4 12යි. පැහැදිලි? 3 වරක් 4 12යි. දෙවරක් 1 2යි. දැන් අපි යමු කලින් කොටස් වලට. මොකද්ද? මං කිව්වා භාග්‍ය ගැටළු වලදී අවසාන පිළිතුර මොකද්ද? මොන විදිහට දෙන්න කිව්වේ? නියම භාගයක් විදිහට දෙන්න. නැත්නම් මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට දෙන්න. ඒත් එක්ක මොකක්ද දෙන්න ඕන අපි? සරලම ආකාරය. simplest form වලින් දෙන්න ඕන. පැහැදිලි? සරලම ආකාරයෙන් අපි දෙන්න ඕන. එහෙනම් බලන්න ඕනේ පුතේ අවසාන පිළිතුර තව දුරටත් සුළු කරන්න පුළුවන්ද කියලා. නේ? දැන් බලන්න 12යි 12න් 2 තියෙන්නේ. මේ 12න් 2 කියන භාගය තව දුරටත් සුළු කරන්න බැරිද? සරලම ආකාරයෙන් කියන්නේ මොකද්ද? බෙදාගෙන යනවා කියන එකනේ. මේ දෙන්නව එකම අගයකින් බෙදන්න බැරිද අපිට? පුළුවන් නේ. මොකෙන්ද බෙදන්නේ? අපිට බෙදන්න පුළුවන් දෙකෙන් බෙදන්න පුළුවන් මේ දෙන්නව. රයිට්. හරි. මම ඒකත් කරනවා දැන්. මේ දෙන්නම දෙකෙන් බෙදනවා. මම මෙහෙම ලියන්නම්කෝ. දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදුවහම පුතේ අපිට මොකද්ද ලැබෙන උත්තරේ? අපිට ලැබෙන උත්තරය 12 දෙකෙන් බෙදුවහම 6යි. එයි මේ තුල්‍ය භාගයක්නේ සරලම ආකාරයෙන් ගන්න නම් අපි බෙදන්න ඕනේ. රයිට්. 2 දෙකෙන් බෙදුවහම කීයද? 2 දෙකෙන් බෙදුවහම 1යි. දැන් මෙයාව තවදුරටත් බෙදන්න පුළුවන්ද? මෙයාව තවදුරටත් බෙදන්න බෑ. ඒ නිසා මෙයා භාගයේ සරලම ආකාරය වෙනවා. එහෙනම් මෙයා තමයි පිළිතුරනේ. 6න් 1යි. පැහැදිලිද? රයිට්. දැන් කතන්දරේ ඕක නෙමෙයි. ඕක නෙමෙයි මෙතන තියෙන කතන්දරේ. මොකක්ද එහෙනම් කතන්දරේ? මෙයාව මට මෙහෙම කරන්න පුළුවන් ළමයි මේ බලන්න. මේ තමයි ඉගෙන ගන්න ඕන අපි. මේ වෙන දේ තේරෙනවනේ දැන් ඔයාලට. අපි තුල්‍ය භාගයක් හදා ගන්නවා සරලම ආකාරය ගන්න. හරි. ಗುಣ කිරීමේදී මෙන්න සරලම ආකාරය ගන්න මෙහෙම කර කර ඉන්න ඕන නැහැ. කොහොමද එහෙනම් කරන්නේ? මේ බලන්න. අර ගානම් මං ගන්නම් ආයෙත්. හරි. එතකොට පුතේ අපි කරන්නේ මොකද්ද? හරය සහ ලවය. හරයයි හරයයිවත් ලවයයි ලවයයිවත් නෙමෙයි. හරය සහ ලවය අතර පොදු සාධක තියෙනවා නම් එයාලකින් අපි සුළු කරනවා. කොහොමද දැන් සුළු කරන්නේ? මේ වැඩේම තමයි මේකේ ඇතුළේ කරන්නේ. ආරම්භක පියවරවලදීම ඉවර කරලා දානවා. පැහැදිලිද? මේ බලන්න. දැන් 2යි 3යි සුළු කරන්න බෑ. මේ දෙන්න අතර පොදු සාධකයක් නැහැනේ. ඒ කියන්නේ 2 2කින් බෙදන්න පුළුවන්. 3 බෙදන්න පුළුවන්ද? බෑ. 3 3ෙන් බෙදන්න පුළුවන්. 2 බෙදන්න පුළුවන් 3ෙන්? බෑ. එහෙනම් පොදු සාධක නැහැ. ඊළඟට බලන්න 2යි 4යි. 2යි 4යි බෙදන්න පුළුවන් නේද? කීයෙන්ද? දැන් 2ක් බෙදන්න පුළුවන් 2කින්. 4ක් බෙදන්න පුළුවන් 4ක් බෙදන්න පුළුවන් 2කින්. එහෙනම් මම මොකද්ද කරන්නේ මේ බලන්න පුතා. 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. පැහැදිලි මං කියන එක? 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. හරි. වෙන සුළු කිරීමක් තියෙනවද බලන්න 1ක් 2ක් අතර? නැහැ. මෙතනත් 1ක් 2ක් අතර නැහැ. එහෙනම් ඔච්චරයි තියෙන්නේ. දැන් අපි අර විදිහට ගුණ කරමු. 1 වරක් 1 1යි. 3 වරක් 2 6යි.
හරි නේද? එහෙනම් ඔයාලට දැන් තේරෙනවා අපි අර අවසාන පිළිතුර එනකම් ඉන්න ඕනේ නැහැ ගුණ කිරීමේදී ආරම්භයේදීම සුළු කරන්න පුළුවන්. මේ බලන්නකෝ. තව උදාහරණයක් මම ගන්නවා. right 6න් 5 ගුණ කිරීම 10න් 3. ඕන අපි මෙහෙම එකකුත් දාගමුකෝ අපි. තව දාගන්නම්. තව වගේක් දාගමු මොකක් හරි. ඔන්න තව භාගයක් අපි දාමු. දෙකෙන් එක වගේ එකක්. ගැටලුවක් නැහැ. ඔව්. දැන් බලන්න දැන් ඔයා මේ ගුණ කිරීමේදී බලන්න ඕන. ඔව්. හරය හරයත් එක්කයි ලවය ලවයත් එක්කයි ගුණ කරන්න ඕන ඇත්ත. නමුත් ඊට කලින් ඔයා දෙයක් බලන්න ඕන. හරය සහ ලවය උඩ සහ පහළ පොදු සාධක තියෙනවද කියලා බලන්න. පොදුවේ කැපෙන අගයන් තියෙනවද බලන්න. දැන් මෙතන බැලුවොත් පුතේ එකින් එක බලාගෙන යන කිසි ගැටලුවක් නැහැ හදිසියක් නැහැ. අපි ඉස්සෙල්ලාම ප්‍රැක්ටිස් කරගන්න ඕන මේක. ඊට පස්සේ ඩක්ටක් ගාලා කරගෙන යන්න පුළුවන්. මේ බලන්න. 5යි 6යි සුළු වෙනවද? පොදුවේ කැපෙන ඒවා නැහැ. 5යි 10යි අරන් බලන්න. 5යි 10යි ගත්තොත් සුළු වෙනවනේ. කොහොමද? 5ට 5 ඒවා එකක් තියෙනවා. ඒ වගේම පුතේ 10ට 5 ඒවා තියෙනවා කීයක්ද? දෙකක්. පැහැදිලි? මේ 5 වෙනුවට දැන් ලවය 1යි 10 වෙනුවට දැන් හරය 2යි. හරි. දැන් බලන්න දැන් හරයන් තුන මෙයා. හරය 6 2 2. ලවය 1 3 1. දැන් එයාලා අතර බලන්න. දැන් එයාලා අතර බලන්න. දැන් බලන්න 1යි 6 අතර නැහැ. 1යි 2යි අතර බෑ. 1යි 2යි අතර බෑ. ඊළඟ කෙනාට යන්න 3යි 6යි. 3යි 6යි ගත්තාම පුතේ මේ බලන්න 3යි 6යි සුළු වෙනවනේ. ඒ කියන්නේ 3ටත් තියෙනවා 3 ඒවා කීයක්ද? 3ට තියෙනවා 3 ඒවා එකක්. ඒ වගේම 6ට තියෙනවා 3 ඒවා දෙකක්. හරි හොඳට තේරුම් ගන්න. දැන් එතකොට ආයෙත් හරය ලවය වෙනස් වුණානේ. දැන් හරයන් ටික කවුද? 2 2 2 ලවයන් 1 1 1. දැන් බලන්න උඩයි පහළයි සුළු වෙන කට්ටිය ඉන්නවද කියලා. හරි මේ බලන්න. එකක් දෙකක් හැම එකෙම තියෙන 1යි 2යි. එහෙනම් ආයෙ සුළු කරන්න බෑ. දැන් අපිට සරලවම පුතා ගන්න පුළුවන් ගුණ කිරීම. මේ බලන්න. 2 වරක් 2 4යි. 4 වරක් 2 8යි. පැහැදිලි නේද? right. ඊළඟට එකේ වතුනක් තියෙන එක් වරක් 1 1යි. ආයෙත් එක් වරක් 1 1යි. දැන් අපිට සරලම ආකාරයෙන් උත්තරේ ලැබෙනවද නැද්ද? හරි. මෙන්න මේ විදිහට ගිහිල්ලා කරන්න පුළුවන්. ඒක හොඳ භාවිතාවක් නෙමෙයි. පැහැදිලි? ඒක හොඳ භාවිතාවක් නෙමෙයි. ඒක ලොකු වගයන් එන්න ඉඩ තියෙනවා. ඊට වඩා ලේසි අපිට ආරම්භයේදීම මෙහෙම සුළු කරගෙන ගියා නම්. පැහැදිලිද? right. හොඳයි. එහෙනම් මෙන්න මේ ගාන උත්සාහ කරන මේ ගණන් දෙකම උත්සාහ කරන්න බලන්න. හරි. ඔන්න ගණන් දෙකක් මම දීලා තියෙනවා. හරි පුතේ. එහෙනම් අපි බලමු උත්තර ටික කොහොමද කියන එක. මෙන්න බලන්න. පළවෙනි පියවර ලෙස අපි ඉස්සෙල්ලාම කරන්න මම කිව්වා මේ මිශ්‍ර සංඛ්‍යාවක් තියෙන්නේ පුතේ. එහෙනම් මේක අපි මාරු කරගන්න මොකක් විදියටද? mixed number එක නැත්නම් improper fraction එකක්. එහෙම නැත්නම් මිශ්‍රම භාගයක් විදියට පරිවර්තනය කරගන්න ඕන. එහෙනම් 3 5 වරක් 2 5 වරක් 2 10යි 10යි 1යි 11යි. sorry මේක එකතු කරන්න ඕනේ. right 10යි 1යි 11යි. right එහෙනම් 11ට 5. හරි ඊළඟ බලන්න මෙතන තියෙන 11න් 5ම තමයි 11න් 5. හරි දැන් එහෙනම් බලන්න ඕන මෙතන මම දැනට ලියන්නම් නමුත් ලියන්න ඕනේ නැහැ. එක කියලා එකක් තියෙනවා. හරි. ඔයාලට අරමුතක පැටලෙන්නේ නැති විදිහට මම මේක ලියන්නම්. ඔයා ලියන්න ඕන කියලා එකක් නැහැ. පූර්ණ සංඛ්‍යාවක් තියෙන එතන. දැන් බලන්න තුනත් එක්ක කවුරුත් කැපෙන කවුරුත් නැහැ. අපි ඒකට කැපෙනවා කිව්වට සුළු වෙන කවුරුත් නැහැ. right? එතකොට ඊළඟ බලන්න 11. මෙතනත් 11 තියෙනවා. මෙතනත් 11 තියෙනවා. එහෙනම් 11ට 11 ඒවා 1යි. මෙතනත් 11ට 11 ඒවා 1යි. ඒ කියන්නේ තුල්්‍ය භාග තමයි ළමයි. උඩයි පහළයි එකම සංඛ්‍යාවෙන් බෙදනවා කියන එක. මෙයාවත් 11න් බෙදුවා මෙයාවත් 11න් බෙදුවා. අන්න ඒකයි කතන්දරය. ඒ වගේම ඊළඟට බලන්න. මෙයාට 5 ඒවා 1යි. මෙතනත් 5 ඒවා 1යි. තේරුණා නේද? දැන් බලන්න 3 වරක් 1 3යි. 3 වරක් 1 3යි. හරි? ඊළඟට එක් වරක් 1 1යි. එක් වරක් 1 1යි. එහෙනම් මෙන්න මෙහෙමනේ එන්නේ ළමයි. හොඳ නැද්ද? ඔව්. අපි මේක මෙහෙම තියනවද? සාමාන්‍ය මෙහෙම තියන්නේ නැහැ. එහෙනම් කොහොමද අපි උත්තර දෙන්නේ? උත්තරේ ළමයි කෙලින්ම පූර්ණ සංඛ්‍යාවක් එනවා. ඔන්න උත්තරේ. පැහැදිලි මෙහෙම තියන්නේ නැහැ. පැහැදිලි නේද? right. ඊළඟ ගන්නට යමු. මේ වගේ ගණන් ඉස්සරහට ඕන තරම් දකින්න හම්බ වෙනවා යාට. මේ වගේ එකක්. හරි. අපි ඒ වගේ ඒවාත් සාකච්ඡා කරමු. වෘත්තයක වර්ගඵලය. නැත්නම් වෘත්තයේ මොකද්ද? පරිමිතිය. අන්න ඒ වගේ ගැටලු වලදී මෙන්න මේ වගේ ඒවා දකින්න ඔයාලට පුළුවන් වෙයි. මේ බලන්න සුළු කරන හැටි.
දැන් දෙක තිබ්බට මෙතන එක තියෙනවනේ. එහෙම ලියන එක හොඳත් මදි වගේ කමන්නේ. දැන් පැහැදිලි කරන්න ඕන නිසා මම ලියන්නම් ඔහම. රයිට්? මේ බලන්න. මෙතනත් මම එක දාගන්නම් දැනට. හරි? එහෙම ලියන්න ඕන. ඔයා පුරුදු වෙන්න ඒක. එහෙම ලියන්නේ නැහැ සාමාන්‍යයෙන්. හරි? දැන් කොහොමද සුල 2යි 1යි බෑ. 2යි 7යි අතර නැහැ. 2යි 2යි අතර ඔව්. සුළු වෙනවනේ. ඔව්. එහෙනම් මම ලියනවා 2ට 2 ඒවා 1යි. මෙතනත් 2ට 2 ඒවා 1යි. කිසි ගැටලුවක් නැහැ. ඊළඟට බලන්න. පහළ ඉන්නේ දැන් 1 1 7 1. එහෙනම් 7ත් 1 තමයි කැපෙනවා කවුරු හරි ඉන්නවා කියලා බලන්න ඕනේ. 7යි 1යි නැහැ. 7යි 22යි සුළු වෙන්නේ නැහැ. පොදු කට්ටිය නැහැ කවුරුත්. 7යි 14යි ගත්තොත් අපිට පුළුවන් 7න් සුළු කරන්න. රයිට්? මේ බලන්න 7ට 7 ඒවා 1යි 14ට 7 ඒවා 2යි. පැහැදිලි නේද? දැන් එහෙනම් ආයෙ සුළු කිරලි නැත. ඒ නිසා අපි ගුණ කරනවා. එක් වරක් 1 1යි, එක් වරක් 1 1යි, එක් වරක් 1 1යි. හරය 1යි. දැන් ලියමුකෝ දැනට මෙහෙම. ලවය ගත්තොත් එක් වරක් 22 22යි, 22 වරක් 2 44යි. 44 ආපහු එකකින් ගුණ කරාම 44ම තමයි. දැන් අපි මෙහෙම තියනවද පුතා? මෙහෙම තියන්නේ නැහැ. කොහොමද තියන්නේ? 44යි කියලා පූර්ණ සංඛ්‍යාව එහෙම තියෙනවා. ඔන්න අපේ උත්තරේ. හරිද? right? ගණන් ටික හරි ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මගේ පුතා ඔන්න ಗುಣ කිරීම ওই ටික තමයි. මේ ಗುಣ කිරීම පුළුවන් නම් මේ වගේ ಗುಣ කිරීමක් කරගන්න තේරෙනවා නම් මේ වගේ ಗುಣ කිරීමක් කරගන්න පුළුවන් නම් ඔයාට ඔයාගේ භාග ಗುಣ කිරීමේ කුසලතාවය ස්කිල් එක සුපිරියටම හැදිලා තියෙන්නේ. පැහැදිලි? right. හරි. එහෙනම් මේක ටක් ගාලා දාගන්න හරියක් දාගන්න රතු පෑනෙම හරියක් දාගන්න. හරිනම් ඒ වගේම වැරද්දක් තියෙනවා නම් අඩුපාඩු ටක් ගාලා හදාගන්න. හරි පුතා. එහෙනම් අපි දැන් කතා කරන්න යන්නේ භාග බෙදීම පිළිබඳව ඩිවිෂන්. right? භාගයක් තවත් භාගයකින්. එහෙම නැත්නම් පූර්ණ සංඛ්‍යාවක් තවත් භාගයකින්. එහෙමත් නැත්නම් කොහොම හරි බෙදීම. සංඛ්‍යා දෙක අතර බෙදීමක් තමයි අපි දැන් කතා කරන්නේ. කොහොමද මේ බෙදීම සිදු කරන්නේ කියන එක තමයි කතා කරන්නට යන්නේ. මේ බලන්න උදාහරණයක් මම ගන්නම් මෙන්න මෙහෙම. right. මේ බලන්න මෙතන අපි තේරුම් ගමු. කොහොම මේ බෙදීමක් වෙන්නේ කියන එක. right? මෙතන මගේ පුතා ඔයාට තේරෙනවද මම මෙයාව ගත්තොත් මේ තියෙන භාගය මොකද්ද? අපිට දැන් මේක පුළුවන්නේ දෙකෙන් එක. හරි. එතකොට මේ දෙකෙන් එක මෙන්න මේ කොටස මෙන්න මේ පාට කරලා තියෙන කොටසම දෙකට බෙදනවා. ඒ කියන්නේ පුතේ මේ කොටස දෙකට බෙදනවා කියලා කියන්නේ මෙන්න මේ කොටස දෙකට බෙදනවා කියන එක නේද? එතකොට එන්නේ මෙන්න මේ අගේ නේද? එහෙම නේද? ඔව්. එහෙනම් දැන් මේ නිරූපණය කරලා තියෙන අගය නැත්නම් මේ ප්‍රදේශය හරි භාගයක් විදිහට දෙන්නේ කොහොමද? භාගයක් කියන්නේ මම ආරම්භක කියන්නේ මුල්ම අවස්ථාවේ මම කිව්වා භාගයක් හැදෙන්නේ පුතේ සමාන කොටස් වලට බෙදුවොත් තමයි. දැන් මේක ලියන්න බෑ 1යි 2යි 3යි 3න් එකක් පාට කරලා තියෙනවා 3න් එකයි කියලා ලියන්න බෑ. එහෙනම් මොකද වෙන්න ඕන? සමාන කොටස් වෙන්න ඕන. දැන් මේ දෙන්න හරි සමානයි. මෙයා එහෙම එකක් නෑනේ. ඒ නිසා අපි සමාන කරගමු නේද? මම මේ බලන්න මෙහෙම සමාන කරගන්නවා. දැන් හරි නේද? මේ එහෙනම් මේ සමචතුරස්‍රය කියලා ගමු අපි. එහෙනම් මේ ප්‍රදේශයම හතරකට සමාන කොටස් හතරකට බෙදාගෙන තියෙනවා. හරිද? මොකද්ද මං කරේ? මෙන්න මේ කොටස බෙදුවා පුතේ දෙකෙන්. දෙකෙන් බෙදුවහම මට මෙන්න මේ අගය ලැබුණා. දැන් කියන්නකො මෙයාගේ භාගය 4න් 1යි. 4න් 1යි. පැහැදිලිද? 4න් 1යි. එහෙනම් මෙන්න මෙතන මෙහෙම දෙයක් වෙලා තියෙනවා. කොහොමද යද්ද? දෙකෙන් එක කියන භාගය දෙකෙන් බෙදුවහම අපිට ලැබිලා තියෙනවා 4න් 1. හොද නැද්ද? ලැබිලා තියෙනව නේද? හරි. එහෙනම් මෙතන මොකද්ද මේ වෙලා තියෙන්නේ? right? හරි. මම ඒතර සරලව මම මේක පැහැදිලි කරලා දාන්නම්. මොකද්ද පුතේ? බෙදීම භාගවලදී බෙදීම අපිට ಗುಣ කිරීමක් විදිහට ලියා ගන්න පුළුවන්. අපිට ಗುಣ කිරීමක් විදිහට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම.
මේ බලන්න. දෙකෙන් එක හරි මේ බෙදීම මම ಗುಣ කිරීම කරනවා. බෙදීම ಗುಣ කිරීම බවට පත් කරනවා. මේ දෙක පොඩි වැඩක් කරනවා මෙහෙම. හරි? දෙක පොඩි වැඩක් කරන. මේ වැඩේ කතා කරමු අපි දැන්. හරි? එතකොට දැන් බලන්න දැන් කිසි අවුලක් නැතුව උත්තරේ ලැබෙනවා. දෙවරක් 2 4යි එක්වරක් 1 1යි. දැන් එහෙනම් ගැටලුවක් නෑ නේද? හරි? මෙතනින් ඔයා තේරුම් ගන්න ඕන දේ මෙන්න මේ දෙන්න. බෙදීම ලකුණ මොකක් වෙනවද? බෙදීම ලකුණ ಗುಣ කිරීමක් වුණා. ඒත් එක්කම බෙදීම ලකුණට පස්සේ තියෙන සංඛ්‍යාවට පොඩි වැඩ කොටසක් අපි දැම්මා. මෙන්න මේකට කියනවා පුතේ මොකද්ද අපි? ඒකට අපි කියනවා පරස්පරය. රෙසිප්‍රොකල් කියලා අපි කියනවා. පරස්පරය රෙසිප්‍රොකල්. පරස්පරය කියලා කියන්නේ මොකද්ද? හරය සහ ලවය මොකද කියන්නේ? අපි මාරු කරලා ලියනවා. හරය සහ ලවය මාරු කරලා ලියන එක. මේ බලන්නකෝ. උදාහරණයක් ගත්තොත් එහෙම උදාහරණ කිපෙන් මම concept එක දෙන්නම් ඔයාලට. right? 5න් 3 5න් 3 කියන භාගය මට පරස්පරය ගන්න පුළුවන් පුතේ. කොහොමද? උඩ යට මාරු කරනවා. හරි? හරය ලවය බවටත් ලවය හරය බවටත් පත් කරනවා. පැහැදිලි? සරලයි නේද කතන්දරේ? තේරෙනවනේ? හරි. එහෙනම් මට කියන්න මෙන්න තියෙනවා පුතේ අගයක් 7 කියලා. මේ 7 පරස්පරය කොහොමද එන්නේ? 7 පරස්පරය මොකද්ද? මම කලින් කිව්වා 7 කියන එකට යටින් තියෙන මොකද්ද? අපි නොලියුවට තියෙනවා 1. නේ? එහෙනම් දැන් හරය කවුද? 1 ලවය 7. එහෙනම් හරයයි ලවයයි මාරු කරා මගේ පුතා. හම්බ වෙනවා මෙන්න මේ උත්තරේ. 7න් 1. ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. දෙකෙහි පරස්පරය ගත්තොත් 2න් 1යි. 7 පරස්පරය 7න් 1යි. පැහැදිලිද මං කියන එක? හරි. ඔක හැම එකටම බලමු. ඉතින් මිශ්‍ර සංඛ්‍යාවක් තිබ්බොත් මොකද කරන්නේ? අපි ඒක මිශ්‍ර සංඛ්‍යාවක් තියෙනවා නම් දැන් උදාහරණ ගමු 3යි 2න් 1 නැත්නම් 2 කමන්න ලියුවනේ දැන්. හරි. එතකොට මේක මොකද්ද කරන්නේ? අපි ඉස්සෙල්ලාම විෂම භාගයක් කරගන්නවා. දෙවරක් 3 6යි 6යි 1යි 7යි. 7 යට 2 නැත්නම් 2කින් 7. මෙයාගේ පරස්පරය වෙන්නේ මොකද්ද එහෙනම්? මොකද්ද? උඩයට මාරු කරාම 7න් 2 කියලා එනවා. පැහැදිලි නේද? පරස්පරය වෙන්නේ 7න් 2යි. ඊළඟ අවස්ථාව ඔයාලට හම්බෙන්නේ මෙන්න මේක තමයි අන්තිම අවස්ථාව. මොකද්ද මේ? මොකද්ද මේ? පූර්ණ සංඛ්‍යාවක් ලැබුණොත් ඒක කොහොමද වෙන්නේ කියලා අපි කතා කරා. උඩයට මාරු වෙන හැටි. ඊළඟට ඔයාලට හම්බ වෙනවා මෙන්න මේ වගේ අවස්ථාවක්. නැත්නම් අපි ගමු 4න් 1. 4න් 1 වගේ භාගයක් හම්බුනොත් 4න් 1 වගේ භාගයක් හම්බුනොත් කොහොමද වෙන්නේ පුතා? 4 උඩටත් 1 පහළටත් යනවා. 4 උඩටත් 1 පහළටත් යනවා. මං කියව ඒක මෙහෙම ලියන්න ඕනේ නැහැ. අපි පූර්ණ සංඛ්‍යාව කෙලින්ම ලියනවා 4. තේරුණාද? 4න් 1එහි රෙසිප්‍රොකල් එක නැත්නම් පරස්පරය 4යි. 3යි 2න් 1 අපි විෂම භාගයක් බවට පත් කරා. ඊට පස්සේ අපි ප්‍රතිබද්ධ පරස්පරය ගත්තා. ඊළඟට 7 කියන පූර්ණ සංඛ්‍යාවේ පරස්පරය ගත්තම 7න් 1යි. 5න් 3 කියන සංඛ්‍යාව පරස්පරය ගත්තොත් 3න් 5යි. පැහැදිලිද? මෙන්න මේ පරස්පරය කියන concept එක ඔයාලට තේරෙන්න ඕන. හරියට ඒක තේරුම් ගන්න. ඊට පස්සේ අපිට මේ භාග බෙදීම ඉතාමත් සරලව කරලා ඉවර කරගන්න පුළුවන්. එහෙනම් මොකද්ද වෙන්නේ? භාග බෙදීමේදී බෙදීමේ ලකුණ ಗುಣ කිරීම බවට පත් වෙනවත් එක්කම මේ බෙදීම ලකුණට පස්සේ ඉන්න සංඛ්‍යාවේ පරස්පරය අපි ලියනවා. පැහැදිලිද? නැතුව මේ බෙදීම ගුණ කිරීම දාලා මෙයාගේ පරස්පරය එහෙම කරන්න යන්න එපා. බෙදීමේ ලකුණට පස්සේ තියෙන එක්කෙනාව තමයි මොකද කරන්නේ අපි? පරස්පරය ගන්න. හරි නේද? රයිට්. එහෙනම් ලස්සන මේ දෙක දාගන්න. හරි. එහෙනම් අපි උදාහරණ දෙකක් බලමු. හරි? රයිට්. ඔන්න පළවෙනි උදාහරණය මම ගන්නම්. හරි? 3යි 5න් 1 බෙදීම 7න් 4. කොහොමද අපි මේක කරන්නේ? රයිට්. එහෙනම් ඉස්සෙල්ලා මම කිව්වා මිශ්‍ර සංඛ්‍යා තියෙන්නේ. එයාව අපි විෂම භාගයක් බවට පත් කරගන්න ඕන. රයිට්. 3 වරක් 5 නැත්නම් 5 වරක් 3 15යි. 15ට මෙයාව එකතු කරාම 16ක් එනවා. හරය වෙනස් වෙන්නේ නැහැ. ඊතුරු කට්ටිය එහෙමමද? හරි. ඕනනම් දැන් මම එහෙම ලියන්නම්කෝ. 7න් 4. හරි. ඔන්න දෙවෙනි පියවර. ඊළඟ පියවර මොකද්ද පුතා? මං කිව්වා බෙදීම ලකුණ මොකක් වෙනවද? ಗುಣ කිරීමක් වෙනවා නේද? රයිට්. ඒක බලමු අපි. ඔන්න තියෙන භාගය
බෙදීම ලකුණ ಗುಣ කිරීම වෙනවත් එක්කම ඊට පස්සේ ඉන්න භාගයේ මොකද්ද ගන්න ඕන? පරස්පරය ගන්න ඕන. sorry. 7යි 15න් 4. right දැන් අපි භාග ගුණ කිරීම හොඳටම දන්නවනේ. right දැන් බලන්නකෝ. දැන් අපිට සුළු වෙනව තියෙනවා බලන්න 16යි 5 කැපෙනවද? නැහැ. 16යි 4යි ගත්තොත් ඔව්. 4ට 4 ඒවා 1යි 16ට 4 ඒවා 4යි. right වෙන සුළු කිරීමකුත් නැහැ. එහෙනම් පුතේ අපිට ලේසි 4 වරක් 7 28යි 5 වරක් 1 5යි. right මෙයා අපි උත්තරයක් දෙන්න තියනවද? නැහැ. හේතුව මොකද්ද? මේ ඇවිල්ලා විෂම භාගයක්. එහෙනම් අපි මිශ්‍ර සංඛ්‍යාව බවට පත් කරගන්න ඕන. කොහොමද කරන්නේ? 28ට 5 ඒවා කීයක් තියෙනවද? 5ක් නේ. 5 වරක් 5 25යි නේ. එහෙනම් 28ට 5 ගොඩවල් 5ක් තියෙනවා. ඉතුරු කීයද? 28න් 25 ගියාම 3යි ඉතුරු. හරය වෙනස් වෙන්නේ නැහැ. 5යි 5න් 3 කියන උත්තරේ අපිට ලැබෙනවා. පැහැදිලි නේද? right. ඊළඟ තව උදාහරණයක් අපි බලමු. මෙන්න බලන්නකෝ. මේක අපි සුළු කරලා බලමු. right. කොහොමද කරන්නේ? 4 ඉතින් 4ම තමයි නේද? right. ඊට කලින් මොකද්ද කරන්න ඕන අපි? මෙතන මේ මිශ්‍ර සංඛ්‍යා විෂම භාගයක් බවට පත් කරගන්න ඕනි. 5 වරක් 2 10යි 10යි 2යි 12යි. හරි? ඊළඟ අපි මොකක්ද දැන් කරන්න ඕන? හරි විෂම භාගයක් බවට පත් කරගත්තා. ඊළඟට අපි ಗುಣ කිරීම යොදන්න ඕන. 4 ගුණ කරනවා ඒත් එක්කම මෙයාගේ පරස්පරය. පැහැදිලි නේද? හරි නේද? right. දැන් අපිට සුළු කරන්න පුළුවන් නේද මේ දෙන්නම? හරි මෙතන එක තියෙනවා. ඒක මම ලියන්නේ නැහැ දැන්. දැන් ඔයාලා අර knowledge එක අරගෙන දැන් නේද? ප්‍රගුණ කරලා ඉන්නේ. ඒ නිසා දැන් 4ට 4 ඒවා 1යි 12ට 4 ඒවා 3යි. දැන් උත්තරයක් එනවා ඔයාට 5න් 3යි. තව දෙයක් පුතේ මතක තියාගන්න මෙහෙම කැපෙන්න නැති ඒවා තියෙන්න පුළුවන් ඈ. හැම භාග ගුණ කිරීමකම මෙහෙම සුළු වෙනවා කියලා එකක් තියෙනවද? එහෙම නැහැ. නැත්නම් අයියෝ සුළු කරන්න මුකුත් නැහනේ මොකද දන්නේ නැහැ වුණේ ගාන වැරදි. එහෙම බය වෙන්න එපා. නැති ඒවා තියෙන්න පුළුවන්, තියෙන ඒවා තියෙන්න පුළුවන්. තියෙන ඒවා තියෙනවා නම් ඒ කියන්නේ එහෙම සුළු කිරීම තියෙන ඒවා තියෙනවා නම් අපි සුළු කරනවා එච්චරයි. පැහැදිලි? right. දැන් මේක විෂම භාගයක් පුතේ. අපි එහෙනම් මෙයා මිශ්‍ර සංඛ්‍යාවක් කරමු. 5ට 3 ඒවා 1යි ඉතුරු 2යි. අන්න පුතේ අපි උත්තරේ ගත්තා. 1යි 3ෙන් 2. පැහැදිලිද? හොඳයි. හොඳයිනේ? හොඳයි. එහෙනම් අපි මේ එපිසෝඩ් එකත් ඔන්න ඔහොම අපි ඉවර කරගන්නවා. මේකදී අපි කතා කරා භාග ගුණ කිරීම. ගුණ කරද්දී මොකද්ද කරන්නේ? හරය හරයත් එක්කයි ලවය ලගත් එක්ක ගුණ කරනවා. ඒ වගේම පොදුවේ තියෙනවන සාධක උඩයි පහළයි ඒවා සුළු කරගන්නවා. ඊළඟට අපි කතා කරා පරස්පරය කියන එක. ඒත් එක්කම අපි කතා කරා භාග බෙදීම කොහොමද කරන්නේ කියන එක. හරි? මේකටත් අදාළ වර්ක්ෂීට් එක ලින්ක් එකේ තියෙනවා, ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා. ඒ ලින්ක් එකෙන් ඔයා ඩවුන්ලෝඩ් කරගෙන ඒකත් කරන්න. තවත් අභ්‍යාස කරන්න, හොයාගෙන කරන්න ඔයා. හරි? හරි. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකේ හම්බෙමු.